වසර 23කට පසුව බටහිර ඉන්දීය කොදෙව් දූපත් කම්පනය කළ ඓතිහාසික එක්දින තරගාවලියක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන 2020 තරගාවලියේ පළමු තරගය සඳහා මේ වන විට අවතීර්ණ වී තිබෙනවා. ක්‍රිකට් ලොව තොරතුරු දැන ගැනීමට ක්‍රිකට් හයිලයිට් අප සමග එක්වන්න. ජමේකාවේ කින්ස්ටන් නුවර සබීනා පාක් ක්‍රීඩාංගණයේදී මේ තීරණාත්මක තරගය සජීවීව පැවැත්වෙන්නේ දෙරට අතර පන්දුවාර 2020 තරගාවලියේ සමාරම්භය සනිටුවන් කරමින්. මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත් වූ අතර සබීනා පාක් පනතීරුවේ ස්වභාවය සලකා බැලූ ඔහු කිසිදු පැකිලීමකින් තොරව තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි. පසුගිය එක්දින තරගාවලිය පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තරග දෙකක් අතහැර දැමීමට සිදුවද පළමු එක්දින තරගයේදී දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකාවට 1-0 ලෙස එක්දින ශූරතාවය තමන් සතු කර ගැනීමට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම එහිදී වේග පන්දු යවන දුෂ්මන්ත චමීර ලකුණු 41කට කඩුව 4ක් බිඳ හෙළමින් දැක්වූ දක්ෂතාවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙන්ම ජාත්‍යන්තර විචාරකයන්ගේද දැඩි ඇගයීමට ලක්ව තිබෙනවා. විචාරකයන් පෙන්වා දෙන්නේ මෑතකදී නිමාවට පත් වූ 2020 පන්දුවාර ලෝක කුසලාන තරගාවලියෙන් පසුව දෙරටේ පිරිමි කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු T20 තරගය මේ ලෙසයි. රොවන් පවල්ගේ නායකත්වයෙන් යුත් ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව වනිදු හසරංග, පැතුම් නිස්සංක, ලසිත් ක්‍රූස් පුල්ලේ සහ කමුදු මෙන්ඩිස් ඇතුළු ශ්‍රී ලංකා සිංහයන් සූදානමින් සිටිනවා. මීට සමගාමීව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ කොදෙව් නැගී එන කණ්ඩායම අතර සිව් දින තරගාවලියද මේ දිනවල හම්බන්තොටදී පැවැත්වෙනවා.